මකරු කියන ජීවී විශේෂය ඇත්තරම් පෘථිවියේ ජීවත් වුණාද? එහෙම ජීවත් වුණා නම් ඒකට සාක්ෂි තියනවාද? ඔව් ජීවි විශේෂයකට කඩෙන් ගිනි පිඹෙන්න පුළුවන් කියන්නේ හරි විශේෂ දෙයක්. හැබැයි මේක මකරුන්ට කරන්න පුළුවන් නේද? තේමී මෙතන තියෙන ප්‍රශ්නය මේකයි. යුරෝපයේ ඉන්න මිනිස්සු කතා කරා අත්තඩු තියෙන ගිනි පිඹෙන මකරු ගැන. චීනයේ ඉන්න මිනිස්සු කතා කරා දිග අහසින් යන මකරු ගැන. මායා ශිෂ්ටාචාරයේ ඉන්න මිනිස්සු කතා කරා අත්තඩු තියෙන අහසින් යන සර්පෙක් ගැන. හැබැයි මේ ශිෂ්ටාචාර කවදාවත් එකිනෙකට හම්බෙලා නැහැ. ඒ කාලේ ෆෝන්ස් තිබ්බේ නැහැ, ඉන්ටර්නෙට් තිබ්බේ නැහැ. එතකොට ලෝකේ වටේම ඉන්න එක එක මිනිස්සු කොහොමද මේ එකම විදියට පේන මකර කියලා හඳුන්වපු සතාව එකම විදියට දැක්කේ? ඒ සයන්ටිස්ට්ලා මේක පිළිගන්නේ නැති වෙන ලොකු හේතුවක් තමයි නේද? ඉස්සර මිනිස්සු ඩයිනෝසෝර් ෆොසිල්ස් පටලගෙන තියෙනවා මකරු කියලා. ඔව් හිතන්න අවුරුදු 2000කට විතර කලින් චීනයේ හිටපු ගොවියෙක් පොළව හරනකොට යාට හම්බෙනවා අඩි 5ක් විතර දිග උල් දත් තිබ්බ ටීරෙක්ස් කෙනෙක්ගේ ඔළුවක ඇටසැකිල්ල. ඩයිනෝසෝර් කියලා විද්‍යාවක්වත් තියා වචනයක්වත් තිබෙන්නේ නැති ඒ කාලේ මෙන්න මේ වගේ ඇටසැකිල්ලක් හම්බ නම් ඒ කාලේ හිටපු මිනිස්සු හිතනවා මේක ලොකු සර්පෙක්ගේ ඇටසැකිල්ලක් කියලා. චීනයේ ඓතිහාසික පොත්වල තිබ්බ ඩ්‍රැගන් බෝල්ස් කියලා හඳුන්වපු ඖෂධ වර්ගයේදී ඇත්තටම යූස් කරලා තියෙන්නේ ඩයිනෝසෝර්ස්ලගේ ෆොසිල්ස්. ඒ කියන්නේ මිනිස්සු මකරුන්ගේ ඇටසැකිලි දැක්කා. හැබැයි ඒ ඇත්තටම මකරු නෙමෙයි. අවුරුදු මිලියන 65කට විතර කලින් නැති වෙලා ගිය ඩයිනෝසෝර්ස්ලගේ ඇටසැකිලි. හරි ඇටකටු එකතු කරලා යාලා රූපයක් මවාගත්තා කියමු. හැබැයි මෙයාට කොහොමද දිග නියපොතු කොරපොතු වගේම පියාපත්? ප්‍රොෆෙසර් කාල් සේගන්ගේ The Dragons of Eden කියන පොතේ මේකට හරි ලස්සන උත්තරයක් දෙනවා. මිනිස්සුන්ගේ මුතුන් මිත්තෝ කැලේ ජීවත් වෙද්දී ඒගොල්ලෝන්ව වැඩියෙන්ම දඩයන් කරපු සත්තු జాති වර්ග 3ක් හිටියා. පළවෙනි එක විෂ සර්පය. මෙයාලට කොරපොතු සහ විෂ තිබ්බා. දෙවෙනි එක තමයි රාජාලියෝ. අහසින් ඇවිල්ලා උස්සන් යන මෙයාලට ලොකු පියාපත් සහ ලොකු නියපොතු තිබුණා. 3 කොටියා. තියුණු දත් සහ ගොරවන සද්ද. ඉතින් අපි පොඩි කාලේදීම මේ සත්තු 3 දෙනා ගැන බයක් ඇති වෙනවා. ඉතින් මේකෙන් ඉස්සරහට ගිහින් මේ සත්තු 3 දෙනාගේම තිබ්බ භයානක ලක්ෂණ ඔක්කොම එකතු කරලා The Ultimate Predator හැදුවා. ඒ තමයි මකර. මකර කියන්නේ අපේ DNA වල තියෙන බය එකතු කරලා හදපු Ultimate Predator කෙනෙක්. හරි ඒත් මකරම විශේෂ වෙන්නේ යාලට ගිනි පිඹෙන්න පුළුවන් කියන එකත් එක්ක. තේමේ මෙහෙමයි අද වෙනකන් ලෝකේ ඉන්න එක සතෙක්ටවත් කටින් ගිනි පිඹෙන්න පුළුවන් කියන එක හොයාගෙන නැහැ. හැබැයි ජීව විද්‍යාත්මකව මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් උත්තරේ ඔව්. සෝබාදහම ඉන්න බොම්බඩිය බීටල් කියලා එක සතෙක්. මේ සතාගේ ඇඟ ඇතුලේ රසායනික ද්‍රව්‍ය වර්ග දෙකක් හැදෙනවා. හයිඩ්‍රොක්විනන් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. මේ සතාට අනතුරක් වෙන්න යනකොට මේ රසායනික ද්‍රව්‍ය දෙක එකතු කරලා වතුර නටන තරම් උෂ්ණත්වයක තියෙන ඇසිඩ් එකක් නිපදවලා එයාගේ සතුරගේ මූණට එල්ල කරනවා. හිතන්න ලොකු උරගෙක් ඉන්නවා. මෙයාගේ බඩේදී ජීර්ණ වෙන කෑම වලින් හදන මීතේන් එයාගේ බඩේම තියෙන වෙනම මල්ලක ගිහින් ස්ටෝර් වෙනවා. මෙන්න මේ ගෑස් ටික එයාගේ කටින් පිට කරනකොට එයාගේ දත්වල තිබ්බ යකඩ හරි ප්ලැටිනම් හරි එකට අතුල්ලලා ගිනි පුපුරක් හැදෙනවා. මෙන්න මේකෙන් එතනදී ගින්දරක් හැදෙනවා. විද්‍යාත්මකව නම් මෙන්න මේ වගේ ජීව විද්‍යාවක් තියෙන සතෙක් හැදෙන සම්භාවිතාවක් තියෙනවා. හැබැයි ඇත්තටම තාම එහෙම සතෙක් හම්බෙලා නැහැ. හරි අන්තිම ප්‍රශ්නේ. එතකොට මකරු කියන්නේ සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් විතරයි. නෑ නෑ ඇත්තටම මකරු හිටියා. හැබැයි යාළුවෝ උඩින් පියාඹන්න හැකියාවක් තිබෙනවා. අදටත් ඉන්දුනීසියාවේ ඉන්න කොමොඩෝ ඩ්‍රැගන් කියලා සත්තු වර්ගයක්. අඩි 10ක් විතර දිග විෂ තියෙන යෝධ උරගයෙක්. හැබැයි අවුරුදු 40000කට විතර කලින් ඕස්ට්‍රේලියාවල හිටියා මෙගලේනියා කියලා ලොකු සතෙක්. අඩි 23යි කිලෝ 2000යි. මෙයා තමයි ලෝකෙ හිටපු ලොකුම කටුස්සා. ඕස්ට්‍රේලියාවේ මුලින්ම හිටපු මිනිස්සු මේ සතාව ඇත්තටම දැකලා තියෙනවා. සමහර විට පරම්පරාවෙන් පරම්පරාවට යද්දී මේ ලොකු සතාගේ කතාව මකරේගේ කතාවක් බවට පරිවර්තනය වෙන්නේ නැති.